හායි යාළුවනේ, ගෙදර පාටි එකක් කිව්වහම අපිට මුලින්ම මතක් වෙන්නේ කටට සැරට කන්න පුළුවන් සුපිරි චිකන් ඩෙවල් එකක් නේද? ඉතින් අද මම අරගෙන ආවේ ගෑවුන තැන කන්න පුළුවන් සුපිරිම චිකන් ඩෙවල් එකක්. ඔන්න ඉතින් අද ඉඳන් පාටි වලට කඩෙන් ගේන්න ඕනේ. මේක ගෙදරදිම හදන්න හරිම ලේසි. මේ තියෙන යාළුවනේ මේකට ඕනි කරන සියලුම දේවල් ටික. මුලින්ම අපි අපේ චිකන් ටික හොඳට සීසන් කරගන්න ඕනේ. අද මම මේක හදන්නේ චිකන් ග්‍රෑම් 500කින්. මේ වගේ සයිස් එකේ කෑලි තමයි මම කපාගෙන තියන්නේ යාළුවනේ. එතකොට ඩෙවල් එකට මාරම ලස්සනයි. මුලින්ම අපි මේකට ලුණු වලින් තේ හැඳි 3 කාලක් එකතු කරනවා. තව ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි කාලකුත් දාගන්නවා. ඒ වගේම තලාගත්තු සුදු ලුණු බික් දෙකකුත් එකතු කරගමු. අන්තිමට මම මේකට දෙහියුෂ තේ හැඳි 3කුත් එකතු කරනවා. දැන් හොඳට මේ ටික කෑලිවල ඇප්ලයි වෙනකම් මික්ස් කරගමු අපි. ඔයාලට පේනවා ඇතිනේ පාට. දැන් මේක විනාඩි 20ක් විතර හොඳට සීසන් වෙන්න අපි පැත්තකින් තියාගමු. ඔන්න විනාඩි 20කට පස්සේ චිකන් ටික ෆ්‍රයි කරගන්න ඕනේ. ෆ්‍රයි කරගන්න පුළුවන් ගානට තෙල් දාගෙන තියෙන්නේ මම පෑන් එකට. තෙල් ටික රත් වුණාම අර සීසන් කරගත්තු චිකන් ටික දාගෙන හොඳට ෆ්‍රයි කරගමු අපි. යාළුවනේ මෙතෙන්දී අනිවාර්යයෙන්ම මධ්‍යම ගින්දරේ චිකන් ටික ෆ්‍රයි කරගන්න. ගින්දර වැඩි කරලා ෆ්‍රයි කරගන්න එපා. මේ වගේ ගානට රන්වන් පාට වෙලා ෆ්‍රයි වුණාම මම මේක ලිපෙන් බා ගන්නවා. දැන් යමු අපේ සුපිරි ඩෙවල් එක හදන විදිහ බලන්න යාළුවනේ. පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි එකහමාරක් විතර දාගමු අපි. තෙල් ටික රත් වීගෙන එනකොට මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු වලින් මේස හැන්දක් දාගන්නවා. ඒ වගේම රම්පෙ ස්වල්පයකුත් දානවා. කරපිංච ස්වල්පයකුත් එකතු කරනවා. දැන් මික්ස් කරගෙන ඉඟුරු සුදු ලුණු ටික ලාවට රන්වන් පාට වෙනකම් ෆ්‍රයි කරගමු. දැන් මම මේකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු ගෙඩි දෙකක්. ඒ වගේම කපාගත්ත මාළු මිරිස් කරල් දෙකකුත් දානවා. සෝයා සෝස් වලිනුත් තේ හැඳි දෙකක් එකතු කරනවා. දැන් තප්පර 30ක් වගේ මික්ස් කරගමු. මේ සෝයා සෝස් වලින් තමයි රෙස්ටෝරන්ට් රසයයි පාටයි එකතු වෙන්නේ. දැන් අපි ඩෙවල් එකේ නියම සැර ගතිය ගන්න අපේ පහේ ටික දාමු යාළුවනේ. මුලින්ම ලුණු තේ හැඳි භාගයක් දානවා. කෑලි මිරිස් තේ හැඳි 3කුත් දාගමු. ගම් මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් දාගන්නවා. තව කහ කුඩු තේ හැඳි කාලකුත් මං එකතු කරනවා. දැන් හොඳට මේ ටික පේස්ට් එකක් වගේ වෙනකම් මික්ස් කරගන්න ඕනේ යාළුවනේ විනාඩියක් විතර. ඊළඟට මම කපාගත් තක්කාලි ගෙඩි 3ක් විතර මේකට දාගන්නවා. තව සීනි වලින් මේස හැඳි භාගිකුත් දාගන්නවා. දැන් මික්ස් කරගෙන විනාඩියක් විතර මේ ටික ටෙම්පරාදු කරගමු. ඊළඟට මේක තවත් උකු වෙලා රස වැඩි වෙන්න තක්කාලි සෝස් වලින් මේස හැඳි 3ක් මන් දාගන්නවා. දැන් ආයෙත් හොඳට මික්ස් කරගන්න ඕනේ මේ ටික යාළුවනේ තප්පර 30ක් වගේ. ඔන්න යාළුවනේ අන්තිමට අපි බෙදගත්තු චිකන් ටික දාගමු. දැන් මේ රසම රස ඩෙවල් සෝස් එක චිකන් ටිකත් එක්ක හැමතැනම තැවරෙන්න අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක විනාඩියක් එකහමාරක් විතර ලිපේ තිබ්බහම ඇති යාළුවනේ. නැත්තම් අපේ එළවලු ටික ගොඩක්ම තැම්බිලා හැපෙන ගතිය නැති වෙනවා. ඔන්න අපේ රසම රස චිකන් ඩෙවල් එක රෙඩි. බලන්නකො ඒකේ තියෙන පාට කටට කෙලවුනනවා නේද? මං අද මේක හැදුවේ ග්‍රෑම් 500කින්. ඒත් ඔයාලට මේ ප්‍රමාණ වැඩි කරලා කිලෝ ගාණක් වුණත් හදාගන්න පුළුවන් යාළුවනේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.